හැමෝම AI ගැන උනන්දු වන දවස්වල මම අද ඔයාට සුපිරිම වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයාගේ ෆොටෝ එකක් දාලා කොහොමද AI වීඩියෝ එකක් නිර්මාණය කරගන්නේ කියලා දෙන්න. හරි ගයිස්, මේක ගොඩක් අමාරු දෙයක් නෙවෙයි. මම AI ටූල් දෙකක් භාවිතා කරලා ඔයාට කියලා දෙන්නම්. ඔයා කොහොමද මේ වීඩියෝ එක කරගන්නේ කියලා. ඊට කලින් ඔයා මේ වීඩියෝ ටික බලලා ඉන්න. If you haven't subscribed to this YouTube channel yet, feel free to hit the subscribe button. Thank you. ඔන්න ඉතින් ගයිස්, මගේ ඩෙස්ක්ටොප් එක ඔයත් එක ෂෙයා කරගෙන තියෙනවා. ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ Google එකට යන්න. Google එකට ගිහින් මෙන්න මේ විදියට සර්ච් කරන්න wish AI කියලා. WHISK wish AI මෙන්න තියෙනවා. right. ඊට පස්සේ මෙන්න මෙතන එන මුල්ම link එක ඔයා ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඊට පස්සේ මෙතන enter tool ගහන්න. මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ආවේ නැත්නම් ඔයා මේකට අනිවාර්යයෙන්ම sign up වෙලා මේකට log වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ මෙන්න මේ arrow mark එක ක්ලික් කරාම ඔයාට මෙන්න මෙතැනට ඔයාගේ ෆොටෝ එකක් දාගන්න එනවා. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ ෆොටෝ එකක් දානවා. ඔයාට බලා ගන්න පුළුවන්. අපි බලමු මේක ඇනලයිස් කරගන්නේ කොහොමද කියලා. හරි ගයිස්, දැන් මෙයා මේක මෙන්න මේ විදිහට ඇනලයිස් කරගෙන තියෙනවා. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතෙන්ට අපිට අවශ්‍ය වීඩියෝ එක හදන්න ඕන ෆොන්ට් එක දෙන එක. හරි, ඔන්න මෙයා මේ විදිහට අපේ ඉමේජ් එක ඇනලයිස් කරගෙන තියෙනවා. ඔයා මුලින්ම කරන්න ඕනි මෙතන ක්ලික් කරලා aspect ratio එක සිලෙක්ට් කරන එක. ඔයා YouTube short video TikTok වලට කරනවා නම් 9:16, ඒ වගේම ඔයා YouTube long video කරනවා නම් 16:9 size එක ඔයා සිලෙක්ට් කරන්න ඕනි. ඉතින් මම මෙතන 16:9 සිලෙක්ට් කරලා තියෙන්නේ. හරි guys. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මෙතෙන්ට අපිට හදන්න ඕන අවශ්‍ය ඉමේජ් එකට අවශ්‍ය ප්‍රොම්ප්ට් එක දෙන එක. හරි, මම මෙහෙම දෙනවා. I'm playing guitar. Background should be an outdoor environment කියලා. හරි, අපි දැන් මෙතන ඇරෝ එක ක්ලික් කරලා බලමු කොහොමද මෙයා අපිට මේ ඉමේජ් එක
ජෙනරේට් කරලා දෙන්නේ කියලා. චුටි වෙලාවක් යනවා ඉමේජ් එක ජෙනරේට් වෙන්න. හරි එකක් ජෙනරේට් වුණා, තව එකක් ජෙනරේට් වුණා. මෙන්න බලන්න ගයිස්, සුපිරිම ඉමේජ් දෙකක් අපිට මෙයා ජෙනරේට් කරලා දීලා තියෙනවා. අපි තව පාරක් ක්ලික් කරලා බලමු මෙයා අපිට තව මොනවද ජෙනරේට් කරලා දෙන ඉමේජ් කියලා. හරි තව එකක් ආවා. හරි මං හිතන්නේ මට මේ ෆොටෝස් 4න් මෙන්න මේ ෆොටෝ එක හොඳයි කියලා මං හිතනවා. ඉතින් මං ඒක ඩවුන්ලෝඩ් කරගන්නවා. මෙන්න මෙතන උඩ ඩවුන්ලෝඩ් මාක් එක තියෙනවා. ඉතින් ඩවුන්ලෝඩ් වෙනවා මෙතෙන්ට. හරි අපි තව එක ප්‍රොම්ප්ට් එකක් දීලා බලමු මෙතෙන්ට. මෙයා හදලා දෙන ඉමේජ් එක මොකක්ද කියලා. මම මේ විදිහට කොපි කරනවා prompt එකක්. I'm running for exercise. There is a small lake nearby and the surrounding area is very beautiful කියලා. අපි ක්ලික් කරලා බලමු කොහොම ඉමේජ් එකක් අපිට මෙයා ජෙනරේට් කරලා දෙයිද කියලා. හරි ගයිස්, මෙන්න මේ විදිහට ෆොටෝ දෙකක් අපිට මෙයා ජෙනරේට් කරලා දීලා තිනවා. අපි කිව්ව විදිහටම ලේක් එකක් තියෙනවා, ලස්සන පරිසරයක් තියෙනවා. අපි තව පාරක් try කරලා බලමු. තව ෆොටෝස් මෙයා ජෙනරේට් කරලා දෙනවා. ඉතින් ගයිස් ඔයාලට ඕන තරම් ප්‍රමාණයක් මේ විදිහට ඉමේජ් ජෙනරේට් කරගන්න පුළුවන්. ඔයා සැටිස්ෆයි වෙනකම් චුටි වෙලාවක් ඉවසන් ඉන්න වෙනවා. right සුපිරි. මං හිතන්නේ මෙන්න මේ ෆොටෝ එක මට ගොඩක් හොඳයි කියලා මං හිතනවා. මේක මම ඩවුන්ලෝඩ් කරගන්නවා. ඕකේ මෙන්න ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ. හරි. ඔයාලට මේ විදිහට ඕන තරම් ඔයාලට හොඳ ෆොටෝ එකක් කියලා එකක් ඉමේජ් ක්‍රියේට් කරගන්න පුළුවන්. හරි දැන් අපි ඉමේජ් එක ක්‍රියේට් කරගෙන ඉවරයි. දැන් අපිට යන්න තියෙන්නේ ඊළඟ ටූල් එකට. ඒක තමයි AI Grok. ඔයාලා Google එකට ගිහිල්ලා Grok AI කියලා සර්ච් කරන GROK Grok AI මෙන්න තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ ලින්ක් එකේ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන එනවා මෙන්න වගේ ඉන්ටර්ෆේස් එකක්. මේ ඉන්ටර්ෆේස් එකේ මෙන්න මෙතන තියෙනවා ඉමේජින් කියලා අයිකන් එකක්. මේ ඉමේජින් කියන තැනට ගිහිල්ලා මෙන්න මෙතන අපිට ඇටච් කරන්න පුළුවන් අපි ඉස්සෙල්ලා අප්ලෝඩ් කරගත්ත ඉමේජ් එක.
රයිට් මම ඒ ඉමේජ් එක දැන් මෙතෙන්ට අප්ලෝඩ් කරනවා. හරි අපි බලමු මෙයා කොහොම වීඩියෝ එකක් මේ ඉමේජ් එකට හදලා දෙයිද කියලා. තව මම මොකුත් මේකට ප්‍රොම්ප්ට් එකක් දුන්නේ නැහැ. අපි බලමු මෙයා දෙන වීඩියෝ එක මොන වගේ එකක්ද කියලා. චූටි වෙලාවක් යනවා මේක ඇනලයිස් වෙලා වීඩියෝ එකක් වඩපත් වෙන්න ජෙනරේට් වෙන්න. තිස් තුනයි 34යි රයිට් මොමයන් හරි මෙන්න මේ වගේ ගිටාර් ප්ලේ කරන වීඩියෝ එකක් තමයි මෙයා අපිට හදලා දීලා තියෙන්නේ. ගිටාර් ප්ලේ කරන වීඩියෝ එකක් අපිට හදලා දීලා තියෙනවා. අපි මෙතෙන්ට ප්‍රොම්ප්ට් එකක් දෙමු. දීලා ආයි ජෙනරේට් කරගමු. අපිට අවශ්‍ය දේ කියන දේ දීලා මම දෙනවා this is me I am saying කියලා දාලා වරහනක් දාලා අපි කියන්න ඕන දේ කියනවා. මෙතන ටයිප් කරනවා. Today I am going to learn guitar. Guitar chords කියලා දාමු. chords ඊට පස්සේ අපි දාමු එතෙන්ට let's start with the basic C chord කියලා. let's start with the basic C chord. chords ඊට පස්සේ වරහන වහමු. හරි. දැන් මෙතන arrow key එක ක්ලික් කරන්න තියෙන්නේ. අපි බලමු මෙයා අපි දුන්න ප්‍රොම්ප්ට් එකට කොහොම සාධාරණයක් ඉටු කරලා දෙයිද කියලා. Let's start with the basic C chord. Right, බලමු. Today I'm going to learn guitar chords. Let's start with the basic C chord. So, okay. Today I'm going to learn guitar Mene chords. me video Let's start with the basic C chord. මෙයා අපේ image එකට Today I'm going to learn guitar edit chords. කරලා දුන්නා. Let's start with the කතා basic කරන C විදියට. chord. Today I'm going to learn guitar chords. Let's start. හරි ගයිස් ඔයා මේ වීඩියෝ එකෙන් AI වීඩියෝ එකක් හදන හැටි හරියටම ඉගෙන ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඔය අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් channel එක subscribe කරන් යන්න කියලා ගොඩක් ආදරෙන් මතක් කරන ගමන් ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා.